හායි කොහොමද ඔයාලට ඉතින් ඔයාලගේ ඔක්තෝබර් මාසේ ඔයාලට ගේන්නේ මොන වගේ දේවල්ද කියලා පොඩි පොඩි පණිවිඩ ටිකක් අරගෙනයි මම ආවේ. හැමදාම වගේ ඔන්න ඔයාලට මේ වීඩියෝ එකේ තියෙනවා කාඩ්ස් තුනක්. 1 2 3 කියලා අර තියෙන කාඩ් එකක් තෝරගන්න. කාඩ් එක අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. බලමු අපි කාඩ් වලින් ඔයාලට මොනවද ඔක්තෝබර් මාසෙ ගැන කියන්නේ කියලා. ඔන්න ඔයා තෝරගත්ත කාඩ් එක අංක 1 නම් ඒ කියන්නේ කොස්මික් රිලීස් කියන කාඩ් එක නම් මේකේ සරලවම ඔයාට කියන්නේ ඔයා තියාගෙන ඔයා රඳවාගෙන ඉන්න ඔයාට වැඩකට නැති ඔයාට සේවය කරන්නේ නැති ඕනම දෙයක් බැඳීමක් වෙන්න පුළුවන්, තත්වයක් වෙන්න පුළුවන්, කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් වගකීමක් වෙන්න පුළුවන්. ඒවට යන්න දෙන්න අලුත් ආරම්භයක් මේ මාසේ පටන් ගන්න කියලා. ඉතින් ඔක්තෝබර් මාසේ ඔයාට ජීවිතේ පැරණි ඔයාව සිරගතගෙන කරගෙන තිබුච්ච බීතිකාවල් බැඳීම් ඔයාගේ ප්‍රගතියට ඔයාගේ සාර්ථකත්වයට බාධා වෙන ඕනෑම දෙයකින් මුක්තිය එහෙමත් නැත්නම් රිලීස් වෙන්න මේක හොඳම වෙලාවක් කියලා කියනවා. විශ්වයට ඔයාට අනවශ්‍ය ශක්තියින් මුදා හැරලා විශ්වයෙන් ඔයාට අවශ්‍ය ශක්තියින් ළඟා කරගන්න මෙන්න හොඳම වෙලාව. පැරණි රටාවලින් මිදෙන්න ඔයා දිගු කාලයක් අරගෙන ගිය ඔයාගේ ජීවිතේ ඍණාත්මක කරපු චින්තන රටාවන් යල් පැනපු සම්බන්ධතා අනවශ්‍ය ගතියක් පුරුද්දක් වෙන්න පුළුවන්. මේවෙන් ඉවත් වෙන්න දැන් ඔයා අලුත් දෙයකට අලුත් ආරම්භයකට සූදානම් වෙන්න කියලා තමයි මේ කියන්නේ. මෙහෙමයි මේ කිසිම දෙයක් අපිට ඉබේම සිද්ධ වෙන්නේ නැහැ. ඉබේම සිද්ධ වෙනවා නම් මේ වෙනකොට ඒක සිද්ධ වෙලානේ. ඔයා හිතලා කන්ෂියස් ඔයාගේ සිහි කල්පනාවෙන් ඔයා ගත්ත ඔයාගේ මොළයෙන් ගත්ත තීරණයක් බවට මේක පරිවර්තනය කරගන්න. මේ මාසේ ඔයාට සමහර විට තනි වෙලා ඉන්න සිද්ධ වෙවි. ඔයාගේ අභ්‍යන්තරයේ ඉන්න ඉනර් චයිල්ඩ්ට සවන් දෙන්න මේක හොඳ කාලයක්. භාවනා කරන්න, යෝගා හෝ ඒ වගේ මොනවා හරි ආධ්‍යාත්මික පැත්තකට යොමු වෙන්න ඔයාට ඔයාගේ අභ්‍යන්තරයට සාමයක් ගෙන එන්න පුළුවන් වෙන කාල සීමාවක්. හැබැයි ඔයා ඒකට උත්සාහ කරන්න ඕනේ. උත්සාහය නැතුව කිසිම දෙයක් ඔයාට විවෘත වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඔයා යාළුකම් කියලා හිතාගෙන ඉන්න බර ඔයාගේ පිට පටවගෙන ඉන්න වගකීම් වලින් නිදහස් වෙන්න. ගොඩාක් වෙලාවට අපි ළඟ ඉන්නේ යාළුවෝ නෙමෙයි වෙස්ගත්ත රූපකයෝ. ඉතින් ඒ හින්දා ඒ දේවල් වලින් මිදිලා හොඳ ඔක්තෝබර් මාසයක්, සතුටුදායක ඔක්තෝබර් මාසයක්, සාර්ථක ඔක්තෝබර් මාසයක් ආරම්භන්න කියලා ඔන්න පළවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට කියනවා ඔයා තාම යම් දෙයක් හෝ යම් කෙනෙක් අල්ලගෙන ඉන්නවා නම් එයා ඔයාට ලබා දෙන්නේ ඍණාත්මක ශක්තියක් නම් ඔන්න වෙලාව තියෙනවා විශ්වයෙන් මුදා හරින්න. විශ්වයට මුදා හරින්න විශ්වයෙන් ඔයාට ශක්තිය දෙනවා. ඔයා ඒ ශක්තිය ලබා ගන්න ඔක්තෝබර් මාසේ සාර්ථක කරගන්න. ඔයා තෝරගත්ත කාඩ්පත අංක 2 නම් මෙන්න මේ අනාවැකිය ඔයාටයි. සාමේ ద్వාරය එහෙම නැත්නම් සෙරෙනිටි ගේට් මෙන්න ඔයා තෝරගත්ත කාඩ් එක. මේක ගැන සරලවම කියනවා නම් අභ්‍යන්තර සාමයට මනසේ ගැඹුරු සංසුන්කමට ඔයා එළඹෙන්න ඕනේ. මනස ඔයාට විවෘත වෙන මාසයක්. ඒ කියන්නේ ඔයාගේ මනස හරීම නිශ්චලව ඔයාට ඕන දේවල් ගැන ඔයාට කියන මාසයක්. ඔයා නිශ්ශබ්ද වුණොත් ඔයා නිශ්චලව හිටියොත් විතරයි ඔයාට ඒ පණිවිඩ ඒ විශ්වයෙන් එන පණිවිඩ තේරුම් ගන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඔක්තෝබර් මාසේ ඔයාගේ ජීවිතේ ගැටුම් තියෙන්න පුළුවන්, කාර්යබහුලත්වය තියෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා පොඩ්ඩක් නතර වෙන්න. ඔයාට අලුත් ద్వාරයක් ඒ කියන්නේ ඔයාගේ මේ සෙරෙනිටි ගේට් එක ඇරෙන කාලය. එතකොට ඔයාගේ මනස තුලින් පොඩ්ඩක් නිශ්චලව වෙලා කොච්චර කාර්යබහුල වුණත් ඔයාගේ අභ්‍යන්තරයෙන් ඔයාට දෙයක් පණිවිඩයක් එන කාලයක්. ඔයාගේ අභ්‍යන්තරේ සාමය හොයා ගන්න ඕන කාලයක්. බාහිර ලෝකේ කොච්චර ඔයා කාර්යබහුල වුණත් ඔයා අභ්‍යන්තරව ඔයාගේ ජීවිතය ඇතුළට ගිහිල්ලා බලන්න කොතනද අඩුපාඩුව තියෙන්නේ කියලා. අර කියනවනේ සතෙක් උගුලකට අහුවෙලා දඟලන්න තමයි ඒ සතාව උගුල හිර වෙන්නේ කියලා. ඔයත් හිර වෙලා ඉන්නේ උගුලක. ඔයා නිශ්චල වෙන්න. ඔයාට තේරෙවි ඔයා කොතනද හිර වෙලා තියෙන්නේ. ඔයාට කොතනද වැරදිලා තියෙන්නේ. ඔයාගේ අඩුපාඩුව කොතනද කියලා හිමීට ඔයා චිතමින් එළියට එන්න පුළුවන්. හිමීට ඔයාගේ ඒ
ద్වාරයෙන් ඒ කියන්නේ ඔයා හිර වෙලා ඉන්න තැනින් එළියට එන්න පුළුවන් වට ద్వාරය ඇරිලා තියෙන්නේ. හැබැයි වට ඒක හරියට පේන්නේ නැහැ. මේ ඔක්තෝබර් මාසයේ ඔයා නිශ්චල වෙන්න ඔයාට ඔයාගේ අඩුපාඩුව හොයාගෙන ඒක සකසගෙන සාර්ථකත්වයේ කරා යන්න පුළුවන්. ඔයාගේ මනසේ සාමය ළඟා කරගන්න පුළුවන්. මොන අභියෝගයක් ආවත් මොන අවුල් සහගත භාවයක් ඇති වුණත් ඔයාට පුළුවන් වෙනවා මේ මාසයේදී නිශ්චලව සිටීමෙන් ඔයාගේ මාර්ගය හොයාගන්න. ඔයා තාම මාර්ගය හොයාගෙන නැහැ. ඔයා දෙවෙනි කාඩ් එක නම් තෝරගත්තේ. ඔයා තාම මාර්ගය හොයාගෙන නැහැ. ඔයා තුල යම් අඩුපාඩුවක් තියෙනවා. ඒක ඔයාට පේන්නේ නැහැ. ඒක පේන්න නම් ඔයා නිශ්චලව ඉන්න ඕනේ. කුඩා පින්තූරයේ දිහා නෙමෙයි අපි කියන ඕකට ඉංග්‍රීසියෙන් බිග් පික්චර් එක බලන්න කියලා. ඉතින් බිග් පික්චර් එක දිහා බලන්න ඔයාට තේරෙවි ඔයා බලන කෝණයේ ගැටලුව හින්දායි ඔයාගේ ගැටලුව ඔයාට හරියට අවබෝධ නොවුනේ කියලා. එතකොට ඔයාට පුළුවන් වෙනවා මේ අලුත් මාර්ගය හරහා යන්න, සෙරනිටි ගේට් එක හරහා යන්න, ඔයාගේ තිබිච්ච ගැටලු විසඳගෙන සම්බන්ධතාවලදී, සාර්ථකත්වයේදී, රැකියාවේදී, අධ්‍යාපනයේදී සංසුන් වෙලා ඔයාට පුළුවන් වෙනවා ලොකු සාර්ථකත්වයක් ළඟා කරගන්න. එහෙමනම් ඔයාටත් දෙවනි කාඩ් එක තෝරගත්ත ඔයාටත් සුබ ඔක්තෝබර් මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි යමු තුන්වෙනි කාඩ් එකට ද එමිසරි දූතයා. එහෙමත් නැත්නම් විශ්වයේ පණිවිඩකාරයා කියන කාඩ් පද තමයි ඔයා තෝරගෙන තියෙන්නේ. සරලවම කිව්වොත් ඔක්තෝබර් මාසේ ඔයාට කියනවා ඔයා ඉස්සරහට අභිරහස් නිරාවරණය වෙනවා. ඔයාට අලුත් සම්බන්ධතා අරගෙන එනවා. ඔයාට අලුත් අවස්ථාවන් අරගෙන එනවා. විශ්වයේ දූතයෙක් ඔයා ළඟට එනවා. ඔයාගේ භූමිකාව වෙනස් වෙනවා. ඔයාට අනුශාසක කෙනෙක් එහෙමත් නැත්තම් මැදිහත් කරුවෙක් නැත්තම් ඔයා වැදගත් තොරතුරු sannivedanaya කරන පුද්ගලයෙක් විදිහට ලෝකය ඔයාව අඳුර ගන්නවා කියලා ඔයාගේ වචනවලට අමුතුම බලයක් එන මාසයක් මේක. ඔයා කතා කරන හැම දෙයක්ම ඔයා ලියන හැම දෙයක්ම විශාල බලපෑමක් කරනවා අනිත් අයට වගේම ඔයාගේ ජීවිතේට. මතක තියාගන්න වචනය බලය වේ. මේ මාසේ ඔයාගේ මොටෝ එක වෙන්නේ වචනය බලය වේ. ඔයාට ගොඩාක් හොඳ සම්බන්ධතා ඇති වෙන, හොඳ සම්මුඛ සාකච්ඡාවන් ඇති වෙන, ව්‍යාපාරික වෙන්න පුළුවන්, පෞල් වෙන්න පුළුවන්, ප්‍රේම සම්බන්ධතා වෙන්න පුළුවන්. සම්බන්ධතා වලින් අනිත් අය එක්ක කරන වාචික ගනුදෙනු වලින් ධනාත්මක ප්‍රතිඵල ගේන්න පුළුවන් මාසයක්. අලුත් සම්බන්ධතා, අලුත් අවස්ථා ඔයාට හම්බ වෙනවා. ඔයාට අලුතෙන් හම්බ වෙන මිනිස්සු හින්දා ඔයාගේ ජීවිතේ ධනාත්මක විදියට වෙනස් වෙනවා. ඔයා නව දෘෂ්ටි කෝණයකින් නැත්තම් නව අර්ථයකින් ජීවිතය දිහා බලන්න පුරුදු වෙන මාසයක්. ඉතින් ඔයාට මෙන්ඩ කෙනෙක් විදියට එහෙමත් නැත්නම් ගුරුවරයෙක් විදියට උපදේශකවරයෙක් විදියට ඔයාගේ වටේ ඉන්න අයට පොඩි හරි උදව්වක් කරන්නත් පුළුවන් වෙන මාසයක් කියලා මතක තියාගන්න. ඔයාගේ වචන වලට සෑහෙන්න බලයක් තියෙනවා. සාමයම පණිවිඩ විදියට අරගෙන යන්න, අනවශ්‍ය තැන්වලදී මැදිහත් වීමෙන් වළකින්න, අවශ්‍ය තැන්වලදී විතරක් මැදිහත් වෙන්න. ඒක ඔයා තෝරා බේරාගෙන හැසිරෙන්න ඕන මාසයක් කියලා ඔක්තෝබර් මාසය ගැන කතා කරන්න පුළුවන්. ඉතින් තුන්වෙනි කාඩ් පද තෝරගත්ත ඔයාටත් වීඩියෝ එක බලපු හැමෝටම සුබ ඔක්තෝබර් මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හේකිටේ මෑණියන්ගෙත් සියලුම හින්දු සහ ලාංකීය දේව දේවතාවුන්ගෙත් ආශිර්වාදය ලැබේවා.